තමන් ආස කරන දේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියන දේ මම කියන්නේ අතිශය වැදගත්. ඒක ඇවිල්ලා තමන් ඩිග්‍රී අධ්ද කරන්නේ, තමන් ඩිප්ලෝමා එකක් කරන්නේ කොහොමද ඉගෙන ගන්න කියන දේ අදාළ නෙවෙයි. මොකද දැන් අපේ කට්ටිය වරද්දගෙන තියෙන දැනක් තමයි අවසානයේ ඔන්න මට පේපර් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා, සර්ටිෆිකේට් එකක් තියෙනවා, මට ඔන්න ෆොටෝ එකක් ගහලා මෙන්න මගේ ලෝගෝ, මෙන්න මගේ ඩිග්‍රිය. එහෙම නෙවෙයි මං කියන්නේ. අපි ඉගෙන ගන්න ඕන අවසානයේ තමන්ගේ දැනුම හදාගන්න. මොකද දැන් මම දැකලා තියෙන සමහර කට්ටිය ඉගෙන ගන්න එක නවත්තලා බිස්නස් කරන්න යනවා. ක්‍රිප්ටෝ කරන්සි එක දේවල් පිරමිඩ් රයිට්. මං කියන්නේ මෙහෙමයි. දැන් කට්ටිය වාගේ සමහරට කට්ටියගේ ඇති සමහර යාළුවෝ මේ ඉගෙන ගත්තේ නැහැ මොකක් හරි කරලා ඔන්න ට්‍රේඩින් කෝස් එකක් කරලා මෙන්න දැන් මෙච්චරක් වෙන මාසෙට. මේ කට්ටිය හිතනවා මම මොකටද ඉගෙන ගන්න මාත් මේව කරා නම් කියලා. හැබැයි කට්ටිය තේරුම් ගන්න ඕන දේ තමයි අපි long term success වෙන්න. ඒ කියන්නේ දැන් අපිට සල්ලි හොයන්නේ කොච්චර දේවල් තියෙද, කේක් ගේම් ගහලා කොච්චර ඩීල් දාලා කේක දේවල් තියෙනවා. එහෙමනේ අපිට long term success වෙන්න අධ්‍යාපනය අතිශය වැදගත්. මම අත්දැකීමෙන් ඒක ඉගෙන ගත්ත දෙයක්. අපිට අපි වැටෙන්න තියෙන chance එක ගොඩක් වැඩි අපි හරියට අධ්‍යාපනයක් ගත්තේ නැත්තම්. ඒතර අපි අධ්‍යාපනය ගන්නවත් එක්ක අපි ඇත්තටම එක එක levels වලින් උඩට යනවා. අපි ආශ්‍රය කරන මිනිස්සු අපිට තියෙන පිළිගැනීම අපිට වැටෙන්න තියෙන chance ගොඩක් අඩු වෙනවා අපි ඉගෙන ගන්නවත් එක්ක. ඉතින් ඒ නිසා අර අධ්‍යාපනය වැඩක් නැහැ කියන මතේ ඉන්න එපා. තමන් බිස්නස් කරන්න, බිස්නස් කරන ගමන් දේවල් ඉගෙන ගන්න. දැන් තමන් බිස්නස් කරද්දී තමන්ට ෆයිනෑන්ස් පැත්තේ අයිඩියා නැත්නම් ෆයිනෑන්ස් ඉගෙන ගන්න. තමන්ට මාකටිං අයිඩියා එකක් නැත්නම් මාකටිං ඉගෙන ගන්න. ඒ වගේ තමන් ඉන්න ෆීල්ඩ් එකේ තමන් කැමති පැත්ත ඉගෙන ගන්න. තමන් වැඩක් තමන් ආස නැති, තමන්ට වැඩක් නැති දෙයක් ඉගෙන ගන්න කියන එක නෙවෙයි. තමන් ආස කරන දේ ඉගෙන ගන්න. එතකොට අනිවාර්යෙන් තමන් මේ ජර්නි එක යද්දී long term success වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.